හයි ඔන්න මං ඔයාලට අලුත් රෙසිපි වීඩියෝ එකක් ගෙනාවා කහබත් මෙනු එකක්. ඉතින් මම බත් එක හදාගන්නේ රයිස් කුකර් එකේ. රයිස් කුකර් එකට බටර් ටිකක් එකතු කරලා බටර් වලින් තමයි මම බත් එක හදාගන්නේ. එතකොට හරි රසයි. බටර් හරි ගී හරි එකතු කරගන්නවා නම්. ඉතින් මම වැඩියෙන්ම කැමති බටර් වලට. ඉතින් ඒකට මම කපාගත්ත රම්ප, කරපිංච, ලූණු, සුදු ලූණු එකතු කරගෙන මේක චුට්ටක් බැදෙන්න තියෙනවා. ඊට පස්සේ එකට මම එනසල් කරාබුනැටි කුරුඳු එකතු කරගන්නවා. ඉතින් මේවා එකතු කරපුවාම තමයි බත් එකට හොඳ රසක් සුවඳක් එකතු වෙන්නේ. ඊට පස්සේ මේකට හොදගත්ත හාල් එකතු කරගන්න මම නම් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ බාස්මති එකක්. ඊට පස්සේ මේ හාල් එකත් එකතු කරායින් පස්සේ ඒක චුට්ටක් බැදෙන්න තියෙනවා මේ බටර් එකත් එක්ක මිශ්‍ර කරලා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට කහ මිශ්‍ර වතුර එකතු කරලා බත් උයා ගන්න තමයි තියෙන්නේ. හරිම විදිය නම් බත් උයා ගන්න පොල් කිරිත් එකතු කරනවා. හැබැයි ඉතින් සෞඛ්‍යයට ඒ තරම් හිතකර නැති නිසා මම නම් පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට මම අල කිරි හොදිය එකක් හදාගන්නම් කියලා හිතුවා. සුදු ලූණු කරපිංච රම්ප දාරගෙන කහ 3-5 මිරිස් ලුණු කුරුඳු උළුහල් මේ දේවල් එකතු කරලා උකු පොල් කිරි දාලා මම හොද්ද හදා ගන්නවා. කරි එක හදලා මම කලින් ප්‍රෙෂර් කුකර් එකේ තඹගත්ත අල මේකට එකතු කරනවා. ඒ විදිහට තමයි හදන්නේ. එතකොට හොඳ රසක් උගු ගතියක් මේකේ එනවා. අල හොදි හදද්දී අල හොදි කිරි හොදි මේ දේවල් හදද්දී ඉතින් නිතරම මේක මික්ස් කරන්න ඕනේ. නැත්තම් මේ හොදි කැටි ගැහෙනවා පොල් කිරි නිසා. ඉතින් ඔන්න දැන් මම තඹගත අල ටික මේකට එකතු කරලා මේක හදා ගන්නවා. අවසානයේට මම මේකට පොඩ්ඩක් අබ චුට්ටක් එකතු කරනවා. ඒක නම් ඉතින් අවශ්‍යම නැහැ. කැමති අය එකතු කරනවා. අබ කැමති නැති අය ඉතින් ඒවා එකතු කරන්නේ නැහැ. ඔන්න දැන් ඉතින් අල හොදි එක හරිය අවසානයේට මේකට දෙහි බින්දු සල්පයක් එකතු කරනවා. ගොඩක් නෙවෙයි. හරි රසයි එකතු කරගත්තම ඔන්න දැන් මම හිතුවා මේ නගට්ස් ටිකකුත් හදා ගන්නවා කියලා. ඒක නම් මම එයා ෆ්‍රයි එකට තමයි දානවා. ෆ්‍රයි කරන දේවල් ගොඩක් එයා ෆ්‍රයි එකේ හදා ගන්නවා. ඉතින් හෙල්දි නිසා මොකද තෙල් අවශ්‍යම නැහැනේ. ඉතින් ඒ නිසා විදිහට හදාගන්න. ඊළඟට චිකන් කරි එකක් හදා ගන්නම් කියලා හිතුවා. චිකන් ටික සෝදලා අරගෙන ඒකටත් මම මිරිස් 3-5 ඊළඟට බැදුපු 3-5 ඊට පස්සේ මේ මසාලා පවුඩර් එකක් තියෙනවා. චිකන් මසාලා පවුඩර් එක මම මේ පාවිච්චි කරන්නේ. ඒක ඒ වගේම ගම් මිරිස් ලුණු මේ දේවල් එකතු කරලා ඊට පස්සේ හොඳට මේක අනාගන්න ඇබ්සෝබ් කරගන්න මේක තියලා තියෙනවා චිකන් වලට. එතකොට මේ ඔක්කොම 3-5 වර්ග ඇබ්සෝබ් කරගන්නවා. චුට්ට වෙලාවක් මේක තියලා තියෙනවා. ඊට පස්සේ මගේ පෑන් එකට තෙල් දාගෙන අවශ්‍ය ප්‍රමාණයට ඊළඟට මම තලාගත්ත ඉඟුරු සුදු ලූණු කරදමුගු කරාබුනටි ඒ වගේම කුරුඳු මේ මිශ්‍රණය එකතු කරගන්නවා මුලින්ම තෙලේ බැදෙන්න. ඊට පස්සේ තමයි ලූණු කරපිංචා රම්ප එකතු කරගන්නේ. එක එක විදිහට ඉතින් චිකන් කරි එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ චිකන් ටික දාලා කලවම් කරගන්නවා. පොඩ්ඩක් චිකන් එකට එකපාරට වතුර මොනාවත් එකතු කරන්නේ නැතුව මේ විදිහට තැම්බෙන්න තියලා බෙදෙන්න තියලා තමයි ඊට පස්සේ වතුර ටිකක් එකතු කරගන්නේ. ඊට පස්සේ අවසානයටත් මම කලකුරු ටිකක් සහ චිකන් මසාලා පවුඩර් එකක්. ඇත්තටම මම මේ පාවිච්චි කරන්නේ ගොඩක් 3-5 වුණත් ඉන්දියන් මසාලා පවුඩර් එකක් තමයි පාවිච්චි කරන්නේ. ලංකාවේ 3-5 නෙවෙයි. මේ මම පාවිච්චි කරන්නේ ඊස්ටර්න් චිකන් මසාලා පවුඩර් එක. හරිම රසයි මේ මසාලා පවුඩර් එක එකතු කරගත්තම. ඔන්න දැන් ඉතින් කෑම රෙඩි. ඇත්තටම මේ බිසි දවසක හදාගත්ත කෑම එකක්. ඔන්න අපි නම් දැන් කෑම කන්න යනවා. ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලා හම්බෙන්න එන්නම්. බයි.